ඔන්න ඔයා අලුත් දවසක ලස්සනට ඇඳලා පැළඳලා හොඳ ගමනක් යන්න පිටත් වෙනවා. ඉතින් මේ ගමන යනවා ගෙදරින් එළියට බහිද්දිම ඔයාගේ ගේ ඉස්සරහට එනවා ටිකක් රවුලෙන් වවාගත්තු තාපසයෙක් වගේ මිනිස්සෙක්. මේ මිනිස්සයා මීට කලින් අඳුරන්නෙත් නැහැ. දැකලත් නැහැ. මේ මිනිස්සයා කියනවා මේ ගමන යන එක නවත්තන්න. මේ ගමන ගියොත් අතරමඟදී ඔයාලා ඉස්සල වැටෙනවා. ඉතින් ඔයා මේක හිතන්නේ නැතුව මේ මිනිස්සයාට බැනගෙන ඔයා ගමන යන්න පිටත් වෙනවා. ටික දුරක් යනකොට ඇත්තටම ඔයාලා ඉස්සල වැටෙනවා. ඉතින් මේ මිනිස්සයා කිව්වේ අනාවැකිය. ඔයාගේ අනාගතය ගැනද? self fulfilling prophecies. අද කතා කරමු ඒක ගැන. self fulfilling prophecies. එහෙමත් නැත්නම් ස්වයංපූර්ණාත්මක අනාගතය. මොකද්ද මේක කියන්නේ? මේ කියන්නේ යම් පුද්ගලයෙක් හරි සමාජයක් හරි සතුව තියෙන විශ්වාස. මේ විශ්වාසය නිසාම ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා. අප උදාහරණයක් ගමු. කෙනෙක් හිතනවා මට විභාගෙ සමත් වෙන්න බෑ. මම විභාගෙ අසමත් වෙනවා. එහෙම කියලා එයාට තියෙන විශ්වාස නිසාම එයා ඉගෙන ගන්න වැඩ කරන්නේ නැහැ. එයා ඒවා මග හරිනවා. ඒ නිසාම එයා විභාගෙ අසමත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට තමයි මේ ස්වයංපූර්ණාත්මක අනාවැකිය කියන්නේ. හරි. ඇයි මේකට ස්වයංපූර්ණාත්මක අනාවැකිය කියන්නේ? අපි ඉස්සෙල් උදාහරණයක් ගමුකෝ. ඉතින් ඔයාගේ ගේ ඉස්සරහට මේ වගේ මිනිස්සෙක් ඇවිල්ලා ඔයා මෙහෙම ගමනක් යද්දී වැටෙනවා කියලා කියනවා. ඉතින් ඔයා යනකොට ඇත්තටම වැටුනහම ඔයා හිතනවා ඒක අනාවැකියක් කියලා. ඒ මිනිස්සයාගේ අනාගතය ගැන කිව්වා කියලා. නැහැ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. ඔයා මේ මිනිස්සයා එහෙම කිව්වට පස්සේ ඔයා මේ ගමන යන ගමන් හිතනවා මේ මිනිස්සයා කවුරු වෙන්න පුළුවන්ද? මේ මිනිස්සයා කොහොමද මං ගැන කිව්වේ? මේ මිනිස්සයා කියපු දේ ඇත්ත වෙන්න පුළුවන්ද? මම මාව වැටෙයිද? එහෙම හිත ඔයා යනකොට ඇත්තට මෙතන තියෙන දෙයක් ඔයා දකින්න නැතුව ඔයා මොකක් හරි පැටලලා වැටෙනවා. ඉතින් ඒක උනේ අන්න එහෙම. ගොඩක් අනාවැකී කරුවන් අනාවැකී කියන්නේ අන්නේ විදිහට. එයාලා කියන්නේ අනාගතය ගැන දැකලා නෙමෙයි. එයාලා කියන නිසා සමහර සිදුවීම් වෙනවා. ඉතින් මේකට තමයි self fulfilling prophecies කියන්නේ.